කාගෙන යන්න හිතෙනවා. කුටුනාගල වැව ගාවනේ තිබ්බේ. ඔව් ඔය වන්දන. හායි යාළුවනේ කොහමද ඔයාලට? අද අපි දැන් මෙයාට පොඩි දොළ දුකක් ඇවිල්ලානේ තියෙන්නේ. ඒකට අද චීස් කොත්තු ලොකු සහන් එකක් තමයි කන්න යන්නේ. අපි දැන් ඕඩර් එක දැම්මා. සහන් දෙයකට කියන්නේ සවානක්ද? සවාන කියලා කි සවාන් කියන්නේ නෑ ලංකාවෙන් මෙහි සහන් කියලා කියන්නේ. කොහොම හරි අර ලොකු තටිය වගේ එකක් අපි ඕඩර් කරා. දෙන්නට කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දෙන්නත් නේ දැන් අපිට මල්ලි කෙනෙක් වගේ එනවා කියලා කිව්වා කොහොම හරි මෑන් පොල්ල තිබ්බා. මිසින් පෝල් ගත්ත ආන්සර් කරන්නේත් නැහැ. එයා එනවා කිව්ව හින්දා තමයි මම ඕඩර් එක දැම්මේ. ගොඩක්ම. කමන්නේ දැන් අපි කොහොම හරි සවානම කන්න. බලමු අපි අද කාවට පස්සේ මොන වගේද කියලා. මොන වගේද කියලා ආවට පස්සේ බලමු. හස්බන්ඩ් ගියා කොත්තුව ගන්න. අපිට කෝල් එකක් ආව කොත්තුව ඇවිල්ලා කියලා ඒ වුණාට තාම ඇවිල්ලා නෑ වගේ. ඔන්න යාළුවනේ බලන්න මේ එළිය. මේ අපේ ෆ්ලැට් එකෙන් එළිය පේන විදිය තමයි මේ තියෙන්නේ. ආස් කොහේ? අන්න ආවා. හරිද? ආරය දැන් එයාට දාන්න හරියා. ඔන්න අරගෙන එනවා. හරි. මෙන්න අරගෙන එනවා. දැන් බලමු අපි ගිහිල්ලා. තුවනම් හම්බුණා. මේක මෙහි සල්ලි වලින් දිනාර් 5ක් වුණා. දිනාර් 5ක්. දිනාර් 5ක් ලොකු සහන් එකනේ. ජහර එකේ සිංහ රෙස්ටුරන්ට් කියන එකෙන් තමයි ඕඩර් කරේ. ඔයාලට ඕඩර් කරන්න ඕන නම් මං නම්බරේ පල්ලෙහින් දාන්නම්. අද අපි බලමු කොහොමද කියලා නේද? බලමු දැන් කොහොමද කියලා. කොහොමද මේක ගලවන්නේ? ඔක රෙපිට්නේ තියෙන බලන්න ගලවන්නේ නෙමෙයි. මේව නිකන් ගලවන්නද? ඔව් ඔව්. ලෝ ඒක ගැලවෙන්නේ නැහැ එහෙම. තදයි. මගේ කට්ටි කෙලත් තුනනවා. බලමු මොකෝ කොහොමද තියෙන හොඳට තියෙනවා. Oh my god. අපි දෙන්නත් නම් වැඩි මොකද යාළුවෙක් එනවා හොඳට තියෙනවානේ. ඔයාලත් කුවේට් වල ඉන්නවා නම් කුවේට් වල ජහර. බඩගිනි වැඩි වෙනවා. හොඳට තියෙනවා නේද? ඔව් පෙනුම දැක්කම නම් කාගෙන යන්න හිතෙනවා. නෑ මේ කට්ටිය ගොඩක් කියලා තියෙනවා සිංහ රෙස්ටුරන්ට් එකේ හොඳයි කියලා කෑම. ජහර ඉන්නවා අපි ඉතින් ජහර ඉන්නේ. අපි මේ ඒ රෙස්ටුරන්ට් එකෙන් පළවෙනි පාරේ තමයි චීස් කොත්තු ඕඩර් කරේ. කාලා බලමු එහෙනම් කොහොමද කියලා. අපි එහෙනම් බලමු. ඔන්න ළමයි කණ්ඩායි යන්නේ දෙන්නම. කන්නේ යන්නේ අද. ගොඩක් තියෙනවා. මෙච්චර කන්න නම් බෑ. ඒක තමයි. මේක 5 දිනකට විතර ඇති මට. බලමු රස කොහොමද කියලා. පොඩි දෙයක් දාගන්න. චිකන් නූඩල් බලමු කොහොමද කියලා නේ. ඇත්තටම රහයනේ. ඇත්තටම රසයි. චීස් එහෙම තියෙනවා. ආයි චීස් කොත්තු වෙන්නම චීස් දාලා තියෙනවා. සුපිරි. 85ක් 90ක් ඇද දෙන්න පුළුවන් නේ. ඈ 10න් ලකුණු දෙන්න කැමරට. කෑමෙන් 10න් 9ක් ඇද දෙන්න පුළුවන්. ඔව්. චීස් නම් මෙන්න චීස් ඈ. චීස් නාවලා වගේ. අතන මේක 5 දිනකට වැඩි කන්න පුළුවන් මට බෑ. ඔබ දෙන්න කන්න බෑ. ඒක තමයි. ඇත්තටම රහයි. මාරේ බාසයි. මේකේ තියෙනවා චිකන් තියෙනවා. දැල්ලෝ තියෙනවා මොනවද මන් දන්නේ. සොසේජස් තියෙනවා. දැනට හම්බෙච්ච ඒවා. හරිම රසයි. ඇත්තටම රහයි. ඔයාලා පැත්තේ වල එහෙම මොනවද තියෙන්නේ රෙස්ටුරන්ට් එක? ඔයාලා කාලා තියෙන රසම චීස් කොත්තු තියෙන තැන පහලින් කමෙන්ට් කරන් යන්න. අනිත් අයටත් දැනගන්න. ඇත්තටම මේක රසයි. කුවේට් එකෙන් මං කාපු රසම චීස් කොත්තුව තමයි මේක.
ඇත්තම රහයි. හ්ම්. අපි දෙන්නත් දැන් මේ කන්න බෑ. කන්න පුළුවන් වෙයිද දන්නේ? ඔව්. අපි දැන් මේ දවල්ට කන්නේ. දවල්ටත් කාලා රැටත් කාලා මං හිතන්නේ හෙට උදේටත් කන්න බලන් තියෙනවා. ඔව් බෑ. මේක හැබැයි රස්නේ පිට තමයි ගොඩක් රහ. ඉස්සොත් තියෙනවා. රිසෝට් තියෙනවනේ. හ්ම්. ඉස්සෝ තියෙනවා දැල්ල තියෙනවා. වෙන ගොඩක් තියෙනවා. මේ ඉස්සොත්. එදෙම හරියන්නේ. රහයි. අද තමයි ඉස්සෙල්ලාම අපි චීස් කොත් එකක් මේ රෙස්ටෝරන්ට් එකේ පළවෙනි පාර ඕඩර් කරේ නේ. ඇත්තටම රහයි. හොඳටම තියෙනවා. අම්මෝ අපිට කාලා ඉවර කරගන්න බෑ. ඔව් අපි දැන් ගොඩක් තවත් කෑවා. කනවා. තවත් 3 දිනකට 4 දිනකට වගේ කන්න පුළුවන් නේ. කෑම රහයි කන්න බෑ. කන්න බෑ කියන්නේ මේ කන්න බෑ 5 දිනකට විතර පුළුවන් මේ කන්න. ඔව්. දැන් නම් මට හොඳ ගන්න. උස්මුරුත් ආව. පොඩි යාළුවෙක් මාළු කෙනවා කියලා කිව්වා එයාත් එන හින්දා. ඔව් අපි යත් එන නිසා තමයි සමානම ඕඩර් කරේ. දැන් අර කෝල් ගත්ත ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. එයා නින්ද ගින්ද කොහෙද? අපිම කනවා ඉතින් කන්න බෑ ඉතින් මේ වෙනිස් එක්ක හමුණා. ඉස්සෝ දැල්ලෝ. කොහොමද දාලා? මට හම්බුන රසම චීස් කොත්තුව ලංකාවෙන් අරගෙන කෑවට පස්සේ ලංකාවේ අපි ආස රෙස්ටුරන්ට් එකක් තිබ්බා. අපි දෙන්නම හවසට ගිහිල්ලා කනවානේ. ඒකේ චීස් කොත්තු නාසි ගුරාන් එහෙම තිබ්බා. මතක නෑ මේ රෙස්ටුරන්ට් එකේ නම නම්. හැබැයි මේ කුඩුනාගල වැව ගාවනේ තිබ්බේ. ඔව් ඔය නම දන්නා. නෑ ඒ කුඩුනාගල වැව රවුමකින් අපි කෑවේ නාසි ගුරාන්. චීස් කොත්තු කෑවේ ඒකෙන් නෙවෙයි. වෙන කොහෙන් හරි. නුවර පැත්තේ මන්දා. මතකත් නැහැ. මම චීස් බේරනවා. චීස් බේරනවා මෙන්න දැල්ලෙක්. ඇත්තටම 5 දිනකට විතර කන්න පුළුවන්. අපි භාගයක්වත් ඉවර නැහැ නේ. කාලක් වගේ ඉවර. කාලකද? තව 4 දිනකට විතර කන්න පුළුවන්. මොනවද තියන්නේ? ජූස් එක මටත් ඇයි. කාලා හුස්ම ගන්නත් බෑ. අපි මෙතෙන් කෑම නවත්තමුනේ යන්නේ. ඇති මට. ඔව්. අම්මෝ ඇති මට. ඔව් මටත් ඇති. දැන් ඇති හොඳටම. අපි ඊළඟට ආයෙ මොකක් හරි කෑමකින් මෙමුනේ. ඊළඟ කෑම චැලෙන්ජ් එකක් කරගන්න අපි. අදත් අපි චැලෙන්ජ් එකක් කරන්න හිටියේ ඒක පොඩ්ඩක් අවුල් ගියා. හරි එහෙනම් යාළුවනේ. අපි ඊළඟින් හම්බෙමුනේ. ඔයාලා මේ රෙස්ටෝරන්ට් කන්න ඕන නම් පොත් එක කවුරු හරි ඉන්නවනම් අපි නම්බර් එක දාලා තියන්නම් ඕඩර් කරන්න. අලුත් වීඩියෝ එක නෑ ඩෙලිවරි දැනමැති එයාලා වෙන තැන් වලට. ෆෝන් කරගෙන දෙනවා දිනු. රාහයි කොත්. ඔව් හරිම රසයි. ඔයාලට ඕඩර් කරන්න. පාටියක් වගේ තියෙන නම් අමාරු. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමුනේ. ඔව්. ඔව් දැන් කාලා අමාරුයි. බයි.